මේ තියෙන ලෑන්ඩ් ඔෆ් කිංස් අලුතින්ම ඉන්ට්‍රොඩියුස් කරපු බිරියානි එක මේක රුපියල් 1290ක් වුණා. බලමු මේක ඇත්තම රසද කියලා. අද මම බිරියානි try කරා. බිරියානි එක try කරද්දී අර නිකන් කනවට වඩා මේගොල්ලෝ අර දීලා දෙන ඇඩින්ග්ස් දාලා කද්දී ඒක ලොකු වෙනසක් තේරෙන්නේ නැත්තර. ඉතින් ඒකට තමයි ඇත්තටම දෙන්නේ. ඒකට අර වෙන තැන් වලට වඩා අර ටේස්ට් එක කියන එක මාර විදිහට බූස්ට් කරන එක ඇඩ් කරගත්තා. ඉතින් මට මේකට solid 10 9ක් දෙන්න පුළුවන්. ලෑන්ඩ් ඔෆ් කිංස් එකේ පරාටා. කවුද ඉතින් පරාටා දායි කියලා ලෑන්ඩ් ඔෆ් කිංස් එකේ. ඒතකොට ඉතින් බටර් චිකන් එකකුත් මම ඕඩර් කරා. ඒතර මට මේ සේරන් උනේ රුපියල් 1490යි. මේ බටර් චිකන් එක නම් හොඳ පෝෂන් එකක් තියෙනවා. බලමු මම try කරලා පරාටා with බටර් චිකන් එකේ ටේස්ට් එක කොහොමද කියලා. අදම ලෑන්ඩ් ඔෆ් කිංස් එකේ පරාටා එකක් try කරා. ඉතින් මේගොල්ලෝ මේ බටර් චිකන් එක නම් මාර මාතල් ඒක මම මෙච්චර කාලයකට try කරපු නැති විදිහේ බටර් චිකන් නැත්තම මුලින්ම ස්වීට් එකකට පස්සේ ස්පයිසි ගතියක් තියෙනවා. ඒක මේගොල්ලෝ පොඩ්ඩක් ඔයිලි ගතිය තමයි තියෙන්නේ. මට solid 10 9 දසම් 5 දෙන්න ඕන. ඒ වගේම අතුරු පස්සේ මම ගත්තා මිල්ක් පුඩින්. ඉතින් ලෑන්ඩ් ඔෆ් කිංස් ලගේ මේ මිල්ක් පුඩින් එක එකක් වෙන්නේ රුපියල් 250. මේ දවස්වල ඔෆර් එකක් යනවා මේගොල්ලන්ගේ. buy one get one ඔෆර් එකක් තමයි තියෙන්නේ. බලපෑනම් මේ වගේ ටේස්ට් එක. ඒකන ලොවෙත් උඩ පයින් රසක් නේ. ඇත්තටම කියන්නේ මේක මේ දහන් දෙන්න පුළුවන්. මට නම් අද ඕගොල්ලන්ට කොහොමද දන්නේ මම නම් පට්ට කැමති මේ කිරි පොඩි වල.